යේසුස් වහන්සේගේ ආදර නාමයෙන් ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පිළිගන්නවා. මම දේව මේ බාර කළ යාඥා කරන්නම් ඔයගොල්ලෝ මාත් එක්ක එක්සිත වෙන්න. ජීවමාන දෙවියන් ස්වාමිනී මේ උදෑසන දේව මේ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අප මාධ්‍ය වැඩ වසන්න කියලා යාඥා කරනවා ස්වාමිනී. නමස්කාරයේද දේව වචනේද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. මේ සියල්ල මාධ්‍ය ඔබ වහන්සේ වැඩ වසන්න කියලා. සියලු මහිමයත් ගෞරවයත් ඔබ වහන්සේට වෙනවා. යේසුස් වහන්සේගේ අතිශුද්ධ බලවත් වූ නාමයෙන්. ආමේන්. සුබෝදෑසනක් සියලු දෙනාටම සුබෝදෑසනක් වේවා. අපි පවුල් කඳවුරට පස්සේ දෙවියන් වහන්සේගේ ගින්න එලියාගේ ගින්න තුලින් අපි ධෛර්යමත් වෙලා එහෙත් කඳවුරේදී ගෙදර ආවට පස්සෙත් සතුරාගේ වෛරසයෙන් නොනවති වරුසාවටත් තරවටු කරමින් දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වාට ස්තුතියි. ස්වාමීනි අවසර දෙන්න මේ පූජාව කරන්න. ස්වාමීන් වහන්සේගේ විධාන කියවීම මේක පූජාවක් හැටියට මම ඊටාම සතුටින් ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා. ආරෝහණ ගීයකේ ගීතාවලිය 121 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව් ස්වාමීන් වහන්සේගෙන්මය උන්වහන්සේ නුඹේ පය සෙලවන්නට ඉඩ නොදෙනසේක නුඹ ආරක්ෂා කරන තැනැන් වහන්සේ නොනින්දනසේක බලව ඉස්රායෙල් ආරක්ෂා කරන තැනැන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය ස්වාමීන් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනැන් වහන්සේය ස්වාමීන් වහන්සේ දකුණතින් නුඹට සෙවණය දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය ස්වාමීන් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරන සේක නුඹේ ප්‍රාණය ආරක්ෂා කරන සේක තෙන් පටන් සදා කාලයටම ස්වාමීන් වහන්සේ නුඹේ යාම් ඊම් ආරක්ෂා කරන සේක ආමෙන් ආමෙන් ආමෙන්. හොඳයි අපි දෙවියන් වහන්සේට නැගිට සිටීමේ නමස්කාර කරමු. අද පොඩ්ඩක් කම්මැලි දවසක්. නමුත් අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු. සීතලයි. අපි ඒ වුණාට සීතල අභිභව අපි දෙවියන් වහන්සේට නමස්කාර කරමු. ආමෙන්. කී දෙනෙක් සූදානම්ද? හලෙලූයා. ආමෙන්. අපි හැමෝම කියන ගීතිකාවක් පාස්ටර් හැමතිස්සම අපිට කියන දෙයක් මාපට ඇඟිල්ල බලන්න. අපේ මාපට ඇඟිල්ල අනිත් හැමෝටම වඩා විශේෂයි. ආමෙන්. අපි අද ගායනා කරන්න යනවා මේ ගීතිකාව. දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ. අපි එකතු වෙලා අපි ප්‍රීතියෙන් අත්පොලසන් නැතිව අපි ගායනා කරමු. දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ මගේ රජුනේ මා හැමදාම සිහි කරන්නේ දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ මගේ රජුනේ මා හැමදාම සිහි කරන්නේ මන්දයි ඔබ මා සමග සිටින නිසා මන්දයි ඔබ මා සමග සිටින නිසා වාලකුලේ සිට ඔබ මඟ පෙන්නුවා දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා වාලකුලේ සිට ඔබ මඟ පෙන්නුවා දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා ප්‍රේමයේ දෙවිඳුන් මා සමග ඉන්නේ එය සෑයේ දිවිය පුරා ප්‍රේමයේ දෙවිඳුන් මා සමග ඉන්නේ එය සෑයේ දිවිය පුරා ඒවා
தேவானதினால் விசேஷித்தவன் ராஜானதை தினம் யோசிப்பவன் தேவானதினால் விசேஷித்தவன் ராஜானதை தினம் யோசிப்பவன் எதினா எதினா நீ என்னோடு இருவதினா எதினா எதினா நீ என்னோடு இருப்பதினா தாகமுள்ள தேவ ஜானம் வானம் பார்க்குது பாவல் கொண்ட கண்மலையில் கூட செல்லுது தாக கொண்ட தேவ ஜனம் வானம் பார்க்குது அவள் கொண்ட கண்மலையும் கூட செல்லுது என்னேக்கம் எல்லாம் என்னே பதீபா அது போதும் என் வாழ்விலே என்னேக்கம் எல்லாம் என்னே பதீபா அது போதும் என் வாழ்விலே දෙවිදේ දෙවිදේ මකුමටන විශේෂ වන්නේ මගේ රජුනේ මා හැමදාම ශ්‍රී කරන්නේ දෙවිදේ මකුමටද විශේෂ වන්නේ මගේ රජුනේ මා හැමදාම ශ්‍රී කරන්නේ වන්දයි වන්දයි ඔබ මා සමග සිටින නිසා වන්දයි වන්දයි ඔබ මා සමග සිටින නිසා ජීවිතේ තිත්ත අත්දැකීම් ලැබුවා ප්‍රේමයේ ගස මා සමග වේ ජීවිතේ තිත්ත අත්දැකීම් ලැබුවා ප්‍රේමයේ ගස මා සමග වේ පාරයි ජලය මීරට ඇරපු ඒ දෙවිඳුන් මා සමගයි बाराही जालय मीरट ඇරපු ඒ දෙවිඳුන් මා සමගයි දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ මගේ රාජුනේ මා හැමදාම ශ්‍රී කරන්නේ දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ මගේ රාජුනේ මා හැමදාම ශ්‍රී කරන්නේ මන්දයි මන්දයි ඔබ මා සමග සිටින නිසා මන්දයි මන්දයි ඔබ මා සමග සිටින නිසා වලාකුලේ සිට ඔබ මඟ පෙන්නුවා දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා වලාකුලේ සිට ඔබ මඟ පෙන්නුවා දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා සියලු ආශාවන් ඉටු කරන දෙවිඳු සන්තෝෂෙන් මා නමදින්නේ මගේ සියලු ආශාවන් ඉටු කරන දෙවිඳු සන්තෝෂෙන් මා නමදින්නේ මන්දයි මන්දයි ඔබ මා සමග සිටින නිසා යෙදිනා 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 நீ என்னோடு வருவதினா மந்தை 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 ඔබ මා සමග සිටින නිසා මන්දයි මන්දයි ඔබ මා සමග සිටින නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපව විශේෂව අපිට විශේෂ වන්නේ ඔබ වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ නිසා ඔබ මා සමග සිටින නිසා කියමු වලාකුලේ සිට ඔබ මඟ පෙන්නුවා දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා වලාකුලේ සිට ඔබ මඟ පෙන්නුවා දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා මගේ සියලු ආශාව ඉටු කරන දෙවිඳුන් සන්තෝෂෙන් මා නමදින්නේ ස්වාමින් කෙරේ ප්‍රීතිමත් වන විට ඔබ වහන්සේ මගේ සියලු ආශාව ඉටු කරන දෙවිඳුන් සන්තෝෂෙන් මා නමදින්නේ என் ஏக்க
எல்லாம் என் தேவன் தீர்ப்பார் அது போது என் வாழ்விலே ஓ சொல்லுவோம் என் ஏக்கம் எல்லாம் என் தேவன் தீர்ப்பார் அதை போது என் வாழ்விலே ஓ மந்தை මන්දයි ඔබ මා සමග සිටින නිසා ස්වාමිනි ඔබ අප සමග සිටි අපේ කඳුලේදී ජීවිතේ තිත්ත අත්දැකීම් වබන මොහොතේ ඔබ වහන්සේ අප සමග සිටියා වූ දෙවියන් වහන්සේ සිටින නිසා ඕ යරමෂේ දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. අපේ ජීවිතයේ තිත්ත අත්දැකීම් වල යන මොහොතේ අප සමග සිටියා වූ දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. වලාකුලේ සිට මඟ පෙන්වා වූ දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. ඔබට මහිමය වේවා. ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova සමග සිටින දෙවිඳා Yehova Shammah අප සමග සිටින දෙවිඳා Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Yehova Shammah Tanivima and Uvele Obaima Tanino Tani
ශම්මා දෙවියන් වහන්සේ ඔබට විශ්වාසවන්ත වුණා නම් ඔබගේ වචන වලින් ඒ යෙහෝවා ශම්මා දෙවියන් වහන්සේට ඔබේ ප්‍රශංසාව පුද කරන්න. ඔබගේ වචනය ඔබගේ මුඛය විවෘත කරමි. යෙහෝවා ශම්මා දෙවියන් වහන්සේට අපේ ප්‍රශංසාව පුද කරමු. ඔබ අප සමග සිටියා වූ දෙවියන් වහන්සේයි. எங்களோடு கூட இருந்தவரே யெகோவா ஷம்மா. உம்மை ஆராதிக்கின்றோம். உம்முடைய பிரசன்ஸா வேவா. உம்முடைய மகிமைய வேவா. எபினேசர் நீர்தானையா இதுவரை நடத்தினீரே. எபினேசர் நீர்தானையா இதுவரை நடத்தினீரே. எல்ரோய் எல்ரோய் என்னையும் கண்டீரே. எப்படி நான் நன்றி சொல்வேன். எல்ரோய் எல்ரோய் என்னையும் கண்டீரே. எப்படி நான் நன்றி சொல்வேன். நன்றி நன்றி ஐயா. கோடி கோடி நன்றி ஐயா. එබිනේසර් ඔබමයි දෙවිදේ. මෙතෙක් ඔබ උපකාර කළේ. එබිනේසර් ඔබමයි දෙවිදේ. මෙතෙක් ඔබ උපකාර කළේ. එල්රෝයි එල්රෝයි මා දකිනා දෙවිදුනි කෙසේද මා ස්තුති කරන්නේ. එල්රෝයි එල්රෝයි මා දකිනා දෙවිදුනි කෙසේද මා ස්තුති කරන්නේ. කියමු අපි ස්තුති 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 වේවා. සෑමදා ස්තුති වේවා. நன்றி நன்றி ஐயா. கோடி கோடி நன்றி ஐயா. ஸ்துதி ஸ்துதி வேவா. සෑමදා ස්තුති වේ. අපි ස්තුති කරමු උන්වහන්සේට. ස්තුති ස්තුති වේවා. සෑමදා ස්තුති වේ. මේ වචන පෙළක් සමග ඔබ දෙවියන් වහන්සේ நன்றி நன்றி ஐயா. கோடி கோடி நன்றி ஐயா. ඔබට මහිමය நன்றி ஐயா. கோடி கோடி நன்றி ஐயா. ஸ்துதி வேவா. ஸ்துதி ஸ்துதி வேவா. සෑමදා ස්තුති වේවා. ස්වාමිනී අපි මේ වෙලාව ඔබට ස්තුති කරනවා ශුද්ධාත්මනි. ඔබ අප සමග සිටියා වූ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේයි ස්වාමිනී. අපි ඔබට ප්‍රශංසා කරනවා ස්වාමිනී. ඔබට මහිමය වේවා. ජීවිතේ පසු වෙන සෑම මොහොතක් පාසා ඔබ මා ළඟින් සිටිනා බව මට දැනුණා. නිරතුරු ඔබ මා හද සනසව ගෙන යන්නා.
දෙවිඳේ ඔබ ආහට දැනුණා ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි කියමු ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ජීවිතේ පසුවන සෑම මොහොතක් පාසා ඔබ මා ළඟින් සිටිනා බව මට දැනුණා නිරතුරු ඔබ මාද සනසව ගෙන යන්නා ඔබ යහපත් දෙවිඳුන් බව මාට දැනුණා ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පම කියමු ඔබ ධර්මිෂ්ඨයි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ පිළිතුරු දෙන්නා වූ දෙවිඳුන් ශාස කරන්නෙමි ඔබ පිළිතුරු දෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස 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 කියමු අපි ඔබ පිළිතුරු දෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි ඔබ පිළිතුරු දෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ ධර්මිෂ්ඨයි ඔ ස්වාමීනි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණයි ඔබ පිළිතුරු දෙන්නා වූ විශ්වාස කරන්නෙමි ඔබ පිළිතුරු දෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි ඔබ පිළිතුරු දෙන්නා වූ දෙවිඳුන් බව විශ්වාස කරන්නෙමි ඔබ ධර්මිෂ්ඨයි ඔබ බලවන්තයි ඔබ යහපත් වූ දෙවිඳුන් පමණ ස්වාමිනී ඔබ ධර්මිෂ්ඨ වූ දෙවියන් වහන්සේ ඔබ බලවන්ත වූ දෙවියන් වහන්සේ ඔබ පිළිතුරු දෙන්න බලවත් වූ දෙවියන් වහන්සේ ඒ ගැන අපි විශ්වාස කරමින් අපේ කාරණා අපි පසෙක තබා අපි ඔබට නමස්කාර කරනවා මන්ද ඔබ වහන්සේ බලවත් දෙවිඳුන් බව අපි දන්නා බැවින් ඔබ වහන්සේට අපි ස්තුති කරනවා ස්වාමිනී තත්වයන් වාතාවරණයන් වෙනස් කළ හැකි කිසි නාමයක් වෙන කවුරුත් නෑ ස්වාමිනී ඔබ පමණමයි ස්වාමින් වහන්සේ ඔබට මහිමය වේවා යේසුනේ අන් කිසි නමක් නෑ මහතේ මන්දිරේ ජේසුනී ඔබ පමණයි මාදේ
ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සීකරනෙමි ඔබේ ප්‍රේමය සැමදිනේ අන් කිසි නමක් නෑ මාදේ මන්දිරේ යේසුනි ඔබ පමණයි මාදේ ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සීකරනෙමි ඔබේ ප්‍රේමය සැමදිනේ මා ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි මා ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි අන් කිසි නමක් නෑ මාදේ මන්දිරේ යේසුනි ඔබ පමණයි මාදේ ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සීකරනෙමි ඔබේ ප්‍රේමය සැමදිනේ මඟු කරුණාවයි උතුරා යන දයාවයි නොසැලෙන පර්වතේ යේසුනි ඔබ මාගේ ජීවනයේ නදියයි මාතු කරුණාවයි උතුරා යන දයාවයි නොසැලෙන පර්වතේ යේසුනි ඔබ මාගේ ජීවනයේ නදියයි මා ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි මා ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි ඔබ මාගේ රැකවරණයයි ඔබ මාගේ ශක්තියයි ඔබ මාගේ බලකොටුවයි ඔබ මාගේ ලය වැස්මයි දෑත් ඔසවා ස්තුති ගීත ගයා රජතුමන්ලාට මහිමය දෙමු දෑත් ඔසවා ස්තුති ගීත ගයා රජතුමන්ලාට මහිමය දෙමු තුඩු පඬුරු අරන් පාමුලේ වැඳ වැටි රජතුමන්ලාට මහිමය දෙමු තුඩු පඬුරු අරන් පාමුලේ වැඳ වැටි රජතුමන්ලාට මහිමය දෙමු මහිමය වේවා අපි කියමු හැමෝම මහිමය වේවා ඒ රජතුමාට මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා
මගේ මයි උමකේ මගේ මයි උමකේ මගේ මයි උමකේ දැ ඔසවා ස්තුති ගීත ගයා රජතුමන්නාට මහිමය දෙමු තුටු පඩුරු අරන් පමුලේ වැඳ වැටි රජතුමන්නාට මහිමය දෙමු මහිමය වේවා රජතුමන්නාට අපගේ මහිමය පුද කරමු ඒ රජ්ජුරුවානන්ට අපේ මහිමය පුද කරමු උස්සු උසස් උසියෙන් ආසනයේ වැඩ සිටින්නාව ඒ උස්සියා රජතුමාගේ කාලයේදී යෙසායාට දර්ශනය වුණා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ අපේ රජතුමයි උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේට අපි සිංහාසනයේ සිටින තැනන් වහන්සේට දෑත් ඔසවා කියමු ස්වාමිනී අපි ඔබට මහිමය දෙනවා ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ කුමන දෙයක් සිදු වුවත් මම ඔබට නමස්කාර කරන එක නවත්වන්නේ මම ඔබට ප්‍රශංසා කරන එක නවත්වන්නේ මම මහිමය දෙමින් මම ජයග්‍රහණය අත්දිවදී විඳිනවා ස්වාමින් වහන්සේ දාවිද්ගේ ප්‍රශංසාවේ වචන කරුණු කොටගෙන ඇදහිල්ලේ ප්‍රකාශය කරුණු කොටගෙන ගෝලියතු පරාජය කළා වූ දෙවියන් වහන්සේ අපි මේක පුද කරන ප්‍රශංසාවේ ඇදහිල්ල කරුණු කොටගෙන බලවත් පුදුම දේවල් අපේ ජීවිතවල අට ගනීවා මහිමය වේවා මහිමය වේවා ඔබට මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා ඕ මහිමය වේවා මහිමය වේවා සමිදේ මහිම වේ ඔබට මහිම වේ සමිදේ මහිම වේ ඔබට මහිම වේ සමිදේ ආදරේ සමිදේ ආදරේ ඔබට ආදරේ මහිමය වේවා මහිමය වේවා සියසුනේ සිටින දෙවිඳුන්ට ස්වාමිනී අපි ඔබට නමස්කාර කරනවා ස්වාමිනී අපි ඔබට පවුලක් විදියට ඔසවනවා ස්වාමිනී අපි දන්නවා ඔබට ප්‍රශංසා නමස්කාර කරන විට වාතාවරණය වෙනස් වන බව ස්වාමිනී ඔබට ප්‍රශංසා නමස්කාර කරන විට රෝග සුව වන බව අපි විශ්වාස කරනවා ස්වාමිනී ඔබට ප්‍රශංසා නමස්කාර කරන විට පවුල්වල තිබෙනා වූ අසමාදානකම් සමාදානයෙන් පෙරලෙන බව අපි විශ්වාස කරනවා ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවට
අප තුල පිබිදීම ඇති වෙන බව ස්වාමිනී අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ඔබ වහන්සේට මහිමය දෙනවා ස්වාමිනී. අවසාන වතාවට අපි ඔක්කොම අපේ දෑත් ඔස්සවා අපි ස්වාමීන් වහන්සේට කියමු මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ඔබ දකින්ට යනවා මේ දවසේ අලුත් දෙයක් සිදුවෙන්න යනවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමිනී සියලු මහිමය සියලු නමස්කාරය ඔබ වහන්සේටම වේවා ස්වාමිනී. ඔබ වහන්සේ ඉදිරියේදී අප සමග සිටිමින් අපට මඟ පෙන්වන්න. යේසුස් වහන්සේගේ බලවන්ත නාම. ආමෙන්. අපි ආඥා කරමු දේශය උදෙසා. මම කෞශිකෙන් ඉල්ලන්න දේශය දෙවියන් වහන්සේ මඟ පෙන්වන විදිහට ආඥා කරන්න. හලෙලුයා. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා පියාණන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ අපිව තැබුවා වූ මේ දේශය ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී මේ දේශය අස්සක් මුල්ලක් නැර දකින්නා වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. ස්වාමිනී මේ දේශය තුළ ස්වාමින් වහන්සේ තැබුවා වූ සියලුම ජනතාව ඔබ වහන්සේ දැනුවත් කරා වූ දෙයක් ස්වාමින් වහන්සේ. ස්වාමිනී මේ දේශය ගැන ඔබ වහන්සේට යාඥාව ඔසවනවා පියාණන් වහන්සේ. ස්වාමිනී මේ දේශය තුළ සිදුවන්නා වූ සෑම දෙයක් ගැනම ඔබ වහන්සේ දන්නා වූ දෙවියන් වහන්සේ. ස්වාමිනී වත්මන් කාලයේදී ස්වාමිනී මේ දේශයේ සිදුවෙනා වූ ලේ වැගිරීම් ගැන ස්වාමිනී මම ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ස්වාභාවික විපර්යාසයන් නිසා ස්වාමිනී මේ දේශයේ සිදුවන්නා වූ ආందోලනාත්මක සිදුවීම් ගැන ඔබ වහන්සේට මම යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී මේ දේශයේ සිටින්නා වූ ස්වාමින් වහන්සේ ජීවිත ගැන මම ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් ඔබ වහන්සේ මැවුවා වූ මිනිසයා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අලංකාරව මවා තිබෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ මේ දේශය තුළ ස්වාමිනී යක්ෂයාගේ ක්‍රියාකාරකම් නිසා ස්වාමින් ඔබ වහන්සේගේ ජීවිත ස්වාමින් වහන්සේ ස්වාමිනී යක්ෂයා බිලිගනිමින් ඉන කාලයක්ද ස්වාමින් වහන්සේ. ස්වාමිනී මම ඒ ගැන ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ මේ දේශය වෙනුවෙන් මැදිහත් කාර්යකම් කරන්නට කියලා ස්වාමිනී ඔබ වහන්සේ අපිට ආරාධනා කළත් ස්වාමිනී ඒ අපි අතරින් මග ඇරුණාද ස්වාමිනී මම මේ වෙලාවේදී පසුතැවිලි වී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පාද පාමුලට ඇවිදින් ස්වාමින් වහන්සේ සභාව වෙනුවෙන් සමාව ගන්නවා පියාණන් වහන්සේ. ස්වාමිනී මේ දේශය හතර කොන සිදුවන්නා වූ සෑම දෙයක් ගැනටම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට වගකීම බාර දී තිබෙනවා පියාණන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේට මම යාඥා කරනවා ස්වාමිනී ස්වර්ගයෙන් මේ දේශය කරන්ට ස්වාමින් වහන්සේ. මේ ශ්‍රී ලංකා දේශය තුළ ස්වර්ගයෙන් කරන්ට ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපේ ස්වාමින් වහන්සේ අපේ තෑස් විවර කරන්ට අපේ සවන් විවර කරන්න ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ආත්මික සවන් විවර වෙන්න ඕනි. ආත්මික දෑස් විවර වෙන්න ඕනි
ඕනි. අපි මනුෂ්‍යයා දෙස බලන්න ඕනි ස්වාමින් වහන්සේ. ස්වාමිනේ අපේ මාංශික ඇසෙන් නොව ස්වාමින් වහන්සේ. ස්වාමිනේ මේ දේශය අපිට හමු වෙන සෑම මිනිස්සෙ දෙසම අපි බලන්න ඕනි ස්වාමින් වහන්සේ අපේ මාංශික ඇසෙන් නොව අපි සවන් දෙන්න ඕනි මාංශික සවන් වලින් නොව ස්වාමින් වහන්සේ. මේ වෙලාවේදී පියාණනි මම යාඥා කරනවා සභාවක් විදියට අපි හැම කෙනෙක්ගෙම ආත්මික සවන් ආත්මික දැස් විවර වෙමින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ දේශය තුල අපිව තැබුවේ ස්වාමින් වහන්සේ ස්වාමිනී යම් කිසි කාර්යයකටයි ස්වාමිනී ඒ කාර්ය උදෙසා ස්වාමින් වහන්සේ ස්වාමිනී වගකීමක් ඇතිව ස්වාමින් වහන්සේ ස්වාමිනී ඒ ගැන බරක් ඇතිව ස්වාමින් වහන්සේ අපිට මැදිහත් කාර්යකම් කරන්න ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න ඔබ රැගෙන ගිය වියගහ අපි මතින් තබන්න ස්වාමින් වහන්සේ ස්වාමිනී මේ දේශය වෙනුවෙන් නැගිටින්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව දෙන්න ස්වාමින් වහන්සේ රබෂික රවක්ඛන්දිරියා රිබිබි අඳුරිෂිකන්දුරි දිර රවක්ඛන්දිරියා ස්වාමින් වහන්සේ ස්වාමී නායකයන් පත් කළාද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විවිධ තැන්වල විවිධ එසෙව්වාද ස්වාමින් වහන්සේ මේ සෑම කෙනෙක්ම ඔබ වහන්සේට යටයි ස්වාමින් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේ ඉහළ සිට පාලනය කරන්නා වූ රජුවන් ස්වාමිනී වහන්සේ ස්වාමිනේ සෑම විටම මගේ හදවතට එන එකම වචනය තමයි ස්වාමින් වහන්සේ රජුන්ගේ හදවත් දිය පාරවල් වැනි එය කැමැති අතට හරවන්නේ ඔබ වහන්සේම පමණයි ස්වාමින් වහන්සේ ස්වාමිනේ වචනය තුල විශ්වාසය තබමින් ස්වාමින් වහන්සේ කුමන රජ කෙනෙක් ස්වාමින් වහන්සේ කුමන කාලයක කුමන ආකාරයෙන් මේ දේශය තුල රජකම් කරත් ස්වාමිනේ ඔබ වහන්සේගේ පැමිණීම ඔබ වහන්සේගේ කාර්ය ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේ එළිදරව්ව ඔබ වහන්සේගේ ආලේපය මේ දේශය මතට එන්ට යන නිසා මම ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ තෝරාගත් සෙනග ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර කරමින් මේ දේශය තුල ස්වාමිනේ ඔබ වහන්සේ ඔස්සවන්ට යන නිසා මම අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්සේ ස්වාමිනේ ඉදිරි දිනවලදී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ස්වර්ගය කරනවා මේ ශ්‍රී ලංකා දේශය තුල ඔබ වහන්සේ කරන්ට යන නිසා ස්තුතිවන්ත වෙනවා හාලෙලූයා හාලෙලූයා රබෂික රබක්ඛන්දිරියා ස්වාමිනේ ඔබ වහන්සේ එදා නතානියල් කැඳවලා ස්වාමින් වහන්සේ නතාලියල් අත්තික්ක ගහයට යාඥා කරමින් සිටියේදී ඔව් අසනවා ඇයි ඔබ මගෙන් මූණ සැඟෙව්වේ කියලා ස්වාමින් වහන්සේ ස්වාමිනේ අපි දාදා ආසන ප්‍රශ්නයක් ඒ ස්වාමිනේ අපේ දේශය වෙනුවෙන් ඔබ වහන්සේගේ මූණ සැඟෙව්වේ ඇයිද කියලා ස්වාමිනේ පිලිප් නතානියල් රැගෙන ස්වාමින් වහන්සේ ඉස්සරහට පැමිණෙන කල ඔබ වහන්සේ දුන්නේ එක පිළිතුරයි ස්වාමිනේ මම ඔබගෙන් මූණ සැඟෙව්වේ නෑ ඔබ ගාන්ට යන්න වූ ජයග්‍රහණය මම දුටුවා කියලා ස්වාමින් වහන්සේ කියනවා අදද අපේ ශ්‍රී ලංකා දේශය තුල ඔබ වහන්සේ අපෙන් මූණ සඟවාගෙන නෑ ස්වාමිනී ඒක මම විශ්වාස කරනවා පියාණන් වහන්සේ ඔබ වහන්සේ මේ දේශයට දෙන්න යන්න වූ ජයග්‍රහණය දැකලා තිබෙනවා ස්වාමින් වහන්සේ ඔබ ඒ ජයග්‍රහණය ස්වාමින් වහන්සේ සලිත කර හමාරයි ස්වාමින් වහන්සේ ස්වාමිනී අපි එය අත්පත් කරගන්නවා ඒ ආශිර්වාදය අත්පත් කරගන්නවා ඒ ආලේපය අත්පත් කරගන්නවා ස්වාමින් වහන්සේ එලිදරව් අත්පත් කරගන්නවා ඒ වැගිරීම අත්පත් කරගන්නවා අපි ස්වාමිනී ඉදිරියටත් මේ දේශය වෙනුවෙන් කැපකිරීම කරමින් මැදිහත් කාර්යකම් කරමින් නැගිටින්න යන්න වූ සෙනගක් නිසා ස්තුතියි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ නාමය දරනෝ සෑම දරුවෙක් මැත්තේ මේ උදෑසන ස්වාමින් වහන්සේ නිදහස් කරන්න කියලා මම යාඥා කරනවා ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ටම මේ දේශය වෙනුවෙන් යාඥා කරන්නට ඔබ වහන්සේ ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන හිට ගන්න පුළුවන් සෙනගක් ඔබ වහන්සේ නිර්මාණ කරන්නට යනවා ස්තුතියි ස්වාමින් වහන්සේ මේ මුළු දේශම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා සියල්ල ඔසවන්නේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් ආමෙන් අපේ දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙමු උන්වහන්සේට දීම කෙරෙහි ඕ රබ්බි ස්තුති ස්වාමී දයාවන්ත පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමණීය ශුද්ධ අභිමුඛත්වයට මේ උදෑසන එනවා ස්වාමිනී පියාණනි ඔබ වහන්සේව නමස්කාර කර ඔබ වහන්සේගේ නාමයේ එසෙව්වා ස්වාමිනී පියාණනි නැවත වාරක් ඔබ වහන්සේට නමස්කාර කරන්ට මේ අනගේ අවස්ථාවක් තිබෙනවා ස්වාමින් වහන්සේ පියාණනි ඔබ වහන්සේ අපව පෝෂණය කරන තැනන් වහන්සේ සැබවක් ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙන ඔබ වහන්සේගෙන් ඉල්ලන විට ඔබ වහන්සේ සපයන්ට බලවත්ව සිටිනවා කියා පියාණනි මේ මොහොතේ ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා ඔබ වහන්සේගේ රාජ්‍ය වර්ධනය උදෙසා රාජ්‍යයේ පියාණනි පැවැත්ම උදෙසා රාජ්‍ය සේවය කරන දරුවන්ගේ පියාණනි ආශිර්වාදය උදෙසා අපට කරන්ට හැකි දේ ඔබ වහන්සේගේ රාජ්‍යයට වැපිරීම ස්වාමී
මේ මොහොතේ ඔබ වහන්සේ හැම කෙනෙක්ගේම දෑත් ඔබ වහන්සේ ඉදිරියේ තබනවා. හදවත් ඔබ වහන්සේ ඉදිරියේ බාර කරනවා ස්වාමිනී. ඔවුන්ගේ ආර්ථිකයේද ඔවුන්ගේ පියාණනි යම්කිසි මාර්ගයක ඔවුන්ගේ ජීවිතේ සඵලවත් වෙනවද? ඒයින් ඔබ වහන්සේට අවංක ලෙස ස්තුති කරන්නට ඔබ වහන්සේගේ නාමයට ගෞරවය දෙන්න ඔබ වහන්සේ හදවත් සූදානම් කරන්න ස්වාමිනී. පියාණනි ඒ ලැබෙන හැම දෙයින්ම ඒ හැම මුදලක් හෝ වේවා යම්කිසි ශ්‍රමයක් හෝ ඔබ වහන්සේගේ රාජ්‍යයේ යහපත උදෙසා එය පාවිච්චි කරන්නත් ඒ ආශිර්වාදමත් වෙන්නත් ඒ තව කෙනෙකුගේ පියාණනි ජීවිතයට ආශිර්වාදමත් වූ මාර්ගය විවෘත වෙන්නත් ඔබ වහන්සේගේ කරුණාව දෙන්න ස්වාමී. පියාණනි ඔබ වහන්සේ ජීවමාන බව සැබවක්සේම මේ සතිය පුරාවදීම ඔබ වහන්සේගේ දරුවන්ගේ පියාණනි රැකී ආරක්ෂා හෝ වේවා ව්‍යාපාර හෝ වේවා ස්වාමීනි කොයි තැනක් හෝ මොන යම් හෝ ක්‍රියාවකින් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරනවා ස්වාමී. ඔවුන්ගේ ඒ ආර්ථිකයට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ ස්වර්ගයේ කවුළු විවර කරමින් ඔවුන්ට එකෙන් 100ක් 100න් දසදහසක් වන පරිදි ඔවුන්ට ආශිර්වාද කරන්න. ඒයින් ඔබ වහන්සේට තව තවත් ගෞරව කරන පිණිස එන්නා වූ සතියේදී ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙනෙන පිණිස ඔවුන්ගේ දෑත් සවිමත් කරන්න. ඔබ වහන්සේ ජීවමාන ලෙස අප මැද ක්‍රියා කරන තැනන් වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන්. නමදින්නට ආසයි ඔබගේ නාමේ ඔසවන්නට ආසයි ඔබගේ මහිමේ මාගේ මුළු අරින් ඔබව හදන්නන් මවි සමිඳුනේ මාගේ මුළු සිතින් ඔබව සොයන්නම් මුවෙකු දියදාරට ඇදෙනාසේ සමිදේ ඔබගේ බලයෙන් මහදවත පුරවා ගෙන යන්මා සමිදේ ඔබ මාගේ සවියයි යේසුනි ඔබ මාගේ සරණයි ස්වාමිනී ඔබ මට මග පෙන්වයි ශුද්ධතුනේ මා උසුලාගෙන යයි මේ දිවි කතර පුරා ඔබ මාගේ සවියයි යේසුනි ඔබ මාගේ සරණයි ස්වාමිනී ඔබ මට මග පෙන්වයි ශුද්ධතුනේ මා උසුලාගෙන යයි මේ දිවි සසර පුරා දිවි සසර පුරා හොඳයි අපි වචනයට පෙර දේ වචනේ කොටසක් බලමු. එසකේල් පොතේ 37 සිට 37 වෙනි පරිච්ඡේදයේ 1 සිට 14 දක්වා මම කියවන්නම්. ස්වාමීන් වහන්සේගේ අත මා පිටට පැමිණ ස්වාමීන් වහන්සේගේ ආත්මයෙන් මා පිටත පැමිණුවා. සම භූමියේ මැද සිටුවේය. එක ඇටවලින් පිරී තිබුණේය. උන්වහන්සේගේ ඒවා අතරේ වට කර එහා මෙහා යන්නට මා සැලැස්සුස්සේක. එවිට සම භූමියේ මත පිට ඒවා බහලව තිබෙනවා දුටිමි. ඒවා හොඳටම බිලී තිබුණේය. එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රය මේ ඇට ජීවත් වේදයි මගෙන් ඇසුස්සේක. මමද ස්වාමී දෙවියන් වහන්සේ ඒ දන්නේ ඔබයි උත්තර දුනිමි. උන්වහන්සේ නැවත මට කතා කොට නුඹ මට ඇට කෙරෙහි අනාගත වාක්‍ය කියමින් ඒවට මෙසේ කියාපන්න. වියලි ඇට ස්වාමීන් වහන්සේගේ වචනේ අසාපල්ලා. මේ ඇටවලට ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. මෙන්න නුඹලා ජීවත් වන ලෙස මම නුඹලාට තුලට ආත්මය පමුණවන්නෙමි. මම නුඹලා පිටට නහර තබා නුඹලා කෙරේ මාංශය හට ගන්නවා. නුඹලා සමින් වසා නුඹලා ජීවත් වන ලෙස නුඹලා තුල ආත්මය තබන්නෙමි. නුඹලා මා ස්වාමීන් වහන්සේ බව දැනගන්නවා ඇත කියාපන්නේයි කීය. එවිට මා අනකල ලෙස මම අනාගත වාක්‍ය කියමි. මා අනාගත වාක්‍ය කියද්දී ශබ්දයක්ද භූමිකම්පාවක්ද විය.
එක එක ඇටය සෝකිය ඇටවට ලං විය. මම බැලුව විට නහර ඒවා පිට තිබෙනවා දුටිමි. මාංශය හටගනි. ඒ උඩ සමින් වැසුනේය. නමුත් ඒවා තුල ආත්මයක් නොවිය. එවිට උන්වහන්සේ කතා කොට නුඹ සොළඟට අනාගත වාක්‍ය කියාපන්න. මනුෂ්‍ය පුත්‍රය නුඹලා අනාගත වාක්‍ය කියමින් සොළඟට කතා කොට ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. එම්බා ආත්මය නුඹලා සතර දිග සුළං වලින් ඇවිත් මෙරුම් කෑවා වූ මොවුන් ජීවත් වන ලෙස මොවුන් තුලට හුස්ම හෙලාපන්න කියා කියන්නේයි මට කීය. මමද උන්වහන්සේ මට අනකල් ලෙස අනාගත වාක්‍ය කියමි. ආත්මයේද ඔවුන් තුලට පැමිණ ඔහු ජීවත් වී නැගිට ඊතා මහත් සේනාවක් සිටගත්ෝය. එවිට උන්වහන්සේ මට කතා කොට මනුෂ්‍ය පුත්‍රය මේ ඇටනම් මුළු ඊශ්‍රායල් වංශය. අපේ ඇට වියලි අපේ බලාපොරොත්තු නැති වී තිබේ. අපි සාමුලින්ම සිදුදමු ලැබුමුයි ඔහු කියති. එබැවින් නුඹ අනාගත වාක්‍ය කියමින් ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේකයි කියාපන්න. මාගේ සෙනගිනි මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටවා වූ නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි. එම්බා මාගේ සෙනගිනි මා විසින් නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටවාමි. මා ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත. නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මගේ ආත්මය තබා නුඹලාගේ රටේ නුඹලා පිහිටවන්නෙමි. මෙසේ ස්වාමීන් වහන්සේ වෙන මා ඒක කියා ඉෂ්ට කළ බව නුඹලා දැනගන්නා හුයි ස්වාමීන් වහන්සේ කියනසේකයි මට කීය. ආමෙන්. ස්තුතියි විශ්ව. හොඳයි. විශ්ව කියපු කොටසෙන්ම අපි දේව වචනය අධ්‍යයනය කරමු මේ දර්ශන. වචනයට යෑමට පෙර පුද්ගලික යාඥා ඉල්ලීමක් මගෙන් සිස්ටර් ආදීශද මමද විදේශගත වෙනවා මාසයකට විතර වාගේ අපේ නිකායේ ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වෙලා ඇමරිකාවේ ඉන්පසුව යම් කාලයක් අපේ පොඩි පුතාත් එක්කත් ගත කරලා නැවත පැමිණෙන්නයි අදහස් කරන්නේ. ඒ කාලය තුලදී අපෝ දෙසා යාඥා කරන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි, මේ අවස්ථාවේ අපි දේව වචනය දෙස බලමු. දෙවියන් වහන්සේ කඳවුරේදී අපිට දුන් ඒ තේමාව දෙවියන් වහන්සේගේ ගින්න හේතු කොටගෙන අපි එක විශේෂ පුද්ගලයන් දෙදෙනෙක්ගෙන් බැලුවා. මෝසස්ගෙන් ගින්න කැඳවීම, ගින්න හරහා පුද්ගලික කැඳවීම, එලියා හරහා ගින්නෙන් සේවය කිරීම. මේ අවස්ථාවේ අපි බලන්න යනවා ඒකත් එක්ක හුඟක් ආබද්ධ දෙයක්, ක්‍රියාත්මක වීමක්, එසීකියල් හරහා ශුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියාව. ඒක ගැන තමයි අපි බලන්නට යන්නේ. අපි මොහොතක් හිස් නමාගෙන ඇස්වසාගෙන මේ උදෑසන බිල්ලා සිටිමු. උන්වහන්සේගෙන් අපේ හදවත් වලට කතා කරන්න කියලා. උන්වහන්සේගේ හඬ අසන්නට කියලා. අපි ඉල්ලා සිටිමු. හලෙලූයා, 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 හලෙලූයා. ආදරණීය දෙවියන්ගේ ස්වාමිනී, මේ කාලය අපේ වහන්සේගේ හස්තයට බාර කරනවා. ශුද්ධාත්මනි අපි ඉල්ලා සිටිමු. අපට වහන්සේගේ හඬ ඇසෙන්නට ක්‍රියා කරමු. ස්වාමිනී වහන්සේගේ වචනය ජීවමානයි, වහන්සේගේ වචනය සත්‍යයි. ඒ ජීවනයේද සත්‍යද අපගේ හදවත් තුළට කාවේදී ස්වාමිනී අපේ ජීවිත වෙනස් වන්නට ශුද්ධාත්මනි බලවත් ක්‍රියා කරමු. මේ කාලය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේට බාරයි. ස්වාමිනී ඔබ වහන්සේ බලවත් අප මැදේ ක්‍රියා කරමු. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. මේ කාලය තුල දෙවියන් වහන්සේ අපිට දෙන පණිවිඩයක් වෙනවා. තමයි මෙතන මේ එසීකියල් හරහා එන්නේ. ඔය එක ඍජුව සම්බන්ධ වෙනවා අපි කඳවුරේදී
දේව වචනයෙන් අපි සවන් දුන් ලබාගත් පණිවිඩය. මෙතන දෙවියන් වහන්සේ ප්‍රථමයෙන්ම කියන මේක පැරණි ගිවිසුමේ අනාගත වක්තෘ කෙනෙක්ට. 37 වෙනි පදේ පරිච්ඡේදයේ 1 වෙනි පදේ ස්වාමින් වහන්සේගේ අත මා පිට පැමිණ ස්වාමින් වහන්සේගේ ආත්මයානන් නැත්නම් ශුද්ධ ආත්මයානන් මා පිට පැමුණුවේය සමභූමිය මැද සිටුවේය එය ඇටසැකිලි වලින් පිරී තිබුණේය. ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේ නැත්නම් ඉසීකියල් කියනවා දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමක් ගැන ශුද්ධාත්මයන්න් වහන්සේ දෙවියන් වහන්සේගේ අත මා මත සිට තබමින් ශුද්ධාත්මයන්න් වහන්සේ මාව මඟ පෙන්වුවා කියලා මාව ගෙනිච්චා කියලා කාන්තාරයට ගෙනිච්චා කියලා මේ ඇටකටු තිබෙන ස්ථානයට මෙතන වැදගත්ම දේ තියෙන්නේ පැරණි ගිවිසුමේ පෙන්තකොස්ත දවසට පෙර ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණෙන්නට පෙර ශුද්ධාත්මයන්න් වහන්සේගේ ඍජු මඟ පෙන්වීමක් එසීකියල් එයාගේ ජීවිතය අත්දකිනවා දර්ශනයක් හැටියට. නමුත් කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ මාව මඟ පෙන්වුවා කියලා. ශුද්ධාත්මයන්න් වහන්සේ මට මඟ පෙන්වුවා කියලා. මෙන්න පළවෙනි පණිවිඩේ ඔබට මේ වචනයෙන් දෙවියන් වහන්සේ ඔබවද මාවද කැඳවනවා මේ කාලයේ තුල උන්වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ජීවිත ගත කරන්න. අපේ ප්‍රඥාවෙන් නොව අපිට තේරෙන පෙනෙන විදියට නොව උන්වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් මඟ පෙන්වීම අනුව ජීවත් වන්න. නැත්නම් උන්වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම තිබෙන සෙනගක් බවට පුද්ගලයෙක් වශයෙන් සමූහයක් පවුලක් වශයෙන් සභාවක් වශයෙන් වන්නට. මොකද්ද මේකේ තියෙන වැදගත්කම? අර දෙවියන් වහන්සේගේ හඬ ඇසීම වාගේ තමයි. අපිට ශුද්ධාත්මයන්න් වහන්සේ මඟ පෙන්වුවේ නැත්තම් වර කවුරු හරි මඟ පෙන්වනවා. අපිට ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම නැත්තම් අපි ඇත්තටම ක්‍රියාත්මක කරන්න යන්නේ අපි කියනවා ඒක දේව වචනයෙන් කියනවා අපේ ප්‍රාණය කියලා. නැත්තම් ඇත්තටම මගේ හැඟීම් වලින් මගේ අදහස් වලින් නැත්තම් මට තේරෙන විදියට මට කැමති විදියට නැත්තම් මම දන්න විදියට. ඉතින් අපිට ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ජීවත් වන්නට පුළුවන්. නැතහොත් මගේ කැමැත්ත අනුව නැත්තම් වෙන විදියකට ක්‍රියා කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ අපිව කැඳවනවා මේ කාලේ. ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ජීවිත ගත කරන්න. මං ඉල්ලනවා ඔබට මොහොතක් අරගෙන හිතලා බලන්න. මම මාගේ ජීවිතේ ගත කරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් මඟ පෙන්වීම අනුවද කියලා. සභාපාලකයෙක් හැටියට මම බොහෝ දෙනෙක් එක්ක කතා කරනවා. ගාක් අය ඇවිල්ලා කතා කරලා කියන්නේ පාස්ටර් මට හිතෙනවා. පාස්ටර් මට ඕනේ. පාස්ටර් මට කැමතියි. බොහොම ස්වල්ප දෙනෙක් තමයි ඇවිල්ලා කියන්නේ පාස්ටර් මට හැඟෙනවා දෙවියන් වහන්සේ මාව මේ අන්දමට මඟ පෙන්වනවා කියලා. නමුත් අපි පරිවර්තනය වෙන්න ඕනේ. පුරුද්දක් නෙමෙයි අපි පරිවර්තනය වෙන්න ඕනේ. දේව මඟ පෙන්වීම අනුව ජීවත් වෙන සෙනගක් වන්න. පුද්ගලිකව මම එන්න ඕනේ ස්ථානයකට මම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ජීවත් වෙනවා කියලා. පුද්ගලිකව මම අඩුගානේ උත්සාහ කරනවා ඒ ස්ථානයට එන්න. මම කැප වෙලා ඉන්නවා මගේ ජීවිතේ ඒ ගමන යන්න. ඒක අවශ්‍යයි. මෙතන එසීකියල් ඍජුව ඒක කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ මාව මඟ පෙන්වනවා. මාව ගෙනිච්චයි යම් ස්ථානයකට. කී දෙනෙක්ට කියන්න පුළුවන්ද අද මම ඉන්න තැන
ශුද්ධාත්මයන්න් වහන්සේ මඟ පෙන්වපු නිසා මං ඉන්නේ කියලා. මම නිතර මේක කියනවා සභාව ගැනත්. මොකද කට්ටිය කියනවා ඔබ හිතුවොත් ඔබ තමයි සභාව තෝරලා ආවේ කියලා දෙවියන් වහන්සේ තබපු ස්ථානයක් නොවේ කියලා. එහෙනම් ඔබට කැමති විට ඔබ එතනින් ඈත් වෙලා යනවා. සභාව ගැන විතරක් නෙමෙයි පවුලයි විවාහය ගැනවත් ඔබ හිතනවා නම් ඔබ තමයි මේ තීරණය ගත්තේ කියලා. ඔබ එහෙනම් හිතනවා මට නිදහස තියෙනවා මම කැමති විට මම වෙන තීරණයක් ගන්නම් කියලා. නමුත් අපිට වැටහුණොත් දෙවියන් වහන්සේ තමයි මාව මඟ පෙන්වන්නේ මම ඒ අනුව තමයි කීකරුවන්නේ කියලා. එතකොට ඒක වෙනස් දෙයක්. එතකොට මොනවා වුණත් එතන දරාගෙන සිටිනවා. විතරක් නෙමෙයි අපිට වැටහෙනවා මම සිටින්නේ මාව කැඳවපු සහ තබපු ස්ථානයක් කියන එක. අපි ඉස්සෙල්ලා වැටහෙන්න ඕනේ අපිට කැඳවීමක් සහ දෙවියන් වහන්සේ තබපු ස්ථාන තියෙනවා කියලා. ඊළඟ එක තමයි අපි ඒක සොයාගෙන යන ගමන් කරන්න ඕනේ. නමුත් මෙතන එසීකියල් ඍජුව කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ මට මාව ගෙනිච්චා යම් ස්ථානයකට. කී දෙනෙක් කියන්න පුළුවන්ද ශුද්ධාත්මයන් අද මම සිටින්නේ ශුද්ධාත්මයන් වහන්සේ මාව ගෙනිච්ච ස්ථානයට කියලා? නමුත් ඒක තමයි ඒකට කැඳවනවා ඒකට. මොකද නැත්තම් ඔබ යන්නේ යම් විදියකට රැල්ලක් එක්ක. සෙනගගේ රැල්ලක් වෙන්න පුළුවන් ඔබගේ හැඟීම් වෙන්න පුළුවන්. ඒ දෙකම රැල්ල. ඔය අපිට කියන අපිට හැඟීම් තියෙන්න පුළුවන්. වරදක් නෑ. ඒ අනුව නෙමේ ජීවත් වෙන්නේ. සෙනගගේ රැල්ල තියෙනවා අපි රැල්ලක් යන වතුර ජලාශයක තමයි සිටින්නේ. නමුත් අපි ඒකත් එක්ක පාවෙන්නේ නෑ. අපි යා යුතු මාර්ගයට යනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ මාව ගෙනිච්චා. පළවෙනි කරුණ. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේ මඟ පෙන්වන ගෙනියන ගමනක යන්න. ඒකට යටහත් වෙන්න, එකඟ වෙන්න, සූදානම් වන්න. උන්වහන්සේ එහෙම මඟ පෙන්වනවා කියලා තේරුම් ගන්න. නමුත් එසීකියල් මෙතනින් පටන් ගන්නවා ඒක. මොකද විකල්පය තමයි මගේ හැඟීම් නැත්තම් අන් අයගේ. කොහාටද ගෙනිච්චේ දෙවනියට? මම මේක පෞල් කඳවුරේදී කිව්වා. මෙතනත් කියනවා ගෙනිච්චා මාව කාන්තාර ස්ථානයකට. කාන්තාර ස්ථානයකට, නිම්නයකට. අපි නිතර හිතනවා දෙවියන් වහන්සේ මාව ගෙනිච්චොත් මාව ගෙනියන්නේ ඒදන් උද්‍යානය වාගේ ලස්සන අලංකාරලත් ස්ථානයකට කියලා. නිතරම උන්වහන්සේ අපිව ගෙනියනවා කාන්තාර ස්ථානයක. මම ඒක කඳවුරේදී පැහැදිලි කෙරුවා. ඇයි මෝසස්ව හම්බුනේ කාන්තාරේ? ශුද්ධාත්මයන්න් වහන්සේ ඍජුව ලූකේ සුභාරංචියේ කියනවා යේසුස් වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ ගෙනිච්ච කාන්තාරයට. අපි හිතනවා ශුද්ධාත්මයන්න් වහන්සේ අපිව මඟ පෙන්වුවොත් අපි සුරංග ලෝකයකට යන්න ඕනේ කියලා. කාන්තාරයකට ගෙනියන්නේ ඇයි? මම කිව්ව කඳවුරේදී. මොකද දෙවියන් වහන්සේ අපිව හමුවන්නේ කාන්තාරේ. ඇයි දන්නවද කාන්තාරේ වෙන මුකුත් නැහැ. වෙන මුකුත් නැති ස්ථානයේ පමණයි ඔබට වැටහෙන්නේ ඔබට අත්දකින්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණක් මට සෑහේ කියන එක. ඔබට වෙන දේවල් තිබෙනකොට ඔබ හිතනවා යේසුස් වහන්සේත් ඉන්නවා වෙන දේවල්ුත් තියෙනවා. ඉතින් මට ෂුවර් නෑ මොනවද? මට ඇත්තටම සෑහෙන්නේ. නමුත් උන්වහන්සේ පමණක් සිටින විට එතකොට ඔබ දන්නවා උන්වහන්සේ පමණක් සෑහේ කියලා. ඇයි දන්නවද ඔබට අත්‍යවශ්‍ය වන්නේ උන්වහන්සේ පමණක් සෑහේ කියලා දන්න? ඒ ස්ථානයේදී ඔබගේ ඇදහිල්ල අධික වෙනවා. මොකද උන්වහන්සේ පමණක් සෑහේනේ. එතකොට වෙන මොනව නොතිබුණත් උන්වහන්සේ ඉන්නවා, උන්වහන්සේ ඇති. උන්වහන්සේ ඇති කියන ඒ ඇදහිල්ලේ ස්ථානය මට අවශ්‍ය වෙනවා දේව රාජධානිය දෙවියන් වහන්සේ දෙන වරප්‍රසාදය කැඳවීම දරා ගන්නට.
ඒක භුක්ති විඳින්නට ඒක භාවිතා කරන්නට මට එවැනි ඇදහිල්ලක් අවශ්‍යයි. උන්වහන්සේ පමණක් මත යැපෙන ඇදහිල්ලක්. ඒ ඇදහිල්ල ගෙනෙනකන් දෙවියන් වහන්සේගේ රාජධානී වරප්‍රසාද ඔබට ලැබෙන්නට බෑ. සර්ව සම්පූර්ණ උන්වහන්සේගේ කැඳවීම. ඒ නිසා කාන්තාරයට ගෙනියනවා අර වෙන දේවල් ඈත් කරලා අයින් කරලා. උන්වහන්සේ පමණක් සිටින විට උන්වහන්සේ පමණක් සෑහේ කියන එක. නමුත් මේවා අපි බලලා තියෙනවා මීට ඉස්සෙල්ලා ඔබට පොඩ්ඩක් මතක් කිරීමක් විතරයි. මෙතන එසීකේල්ව ගෙනියනවා එසීකේල්ලුත් යනවා කාන්තාරයකට. ඒ කාන්තාර ස්ථානයේ ඔහුට ඇට සැකිලි රාශියක් දකිනවා. ඇට සැකිලි රාශියක් දකිනවා. මලවිනිත් නෙමෙයි ඇට සැකිලි. ඇට සැකිලි රාශියක් දැකලා දෙවියන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා. තුන්වෙනි පදේ එවිට උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා මේ ඇට ජීවත් වෙන්නේදයි මගෙන් ඇසූසේක. මේ ඇට සැකිලි ජීවත් වෙන්නේ මගෙන් ඇසූසේක. පෙන්නනවා ඇට සැකිලි ඇට කටු පෙන්නලා අහනවා මේ ඇට කටු පණේයිද? පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම මේක දර්ශනයක් හෝ වේවා එසීකියල්ට. මල මිනියක් පණ ගන්න නම් අධික සුවිශේෂ හාස්කමක් වෙනවා. මල මිනිය. හරිද? නමුත් අඩු ගානේ මල මිනියේ පුද්ගලයා සම්පූර්ණයි. ඔළුව තියනවා, ඇස් පාය මේවා අවයවයන් ඔක්කොම තියෙන මලමිනියක් නේ. නිකන් ජීවය නෑ. අර්ධ වස්තුව වැඩ වෙන්නේ නෑ. නමුත් අනිත් ටික ඔක්කොම තියෙන. ඔක්කොම ක්‍රියා වෙනවා. අරක විතරයි නැත්තේ. නමුත් ඇට සැකිලි වල, ඇට කටු වල තව කොච්චර දේවල් අඩුද? එතකොට අහනවා මේ නොපුළුවන් වෙන අනිත් එක ඇටකටු සෙට් එකක් විතර නෙමෙයි. රාශියක් දැකලා පිරිලා කියලා කිව්වා මේකට පණ එන්න පුළුවන්ද කියලා. මේකට පණ එන්න පුළුවන්ද කියලා. එසේකියල් පිළිතුරු දීලා තියෙනවා ස්වාමිනී ඔබ වහන්සේ දන්නවා. ඔබ වහන්සේ කිව්වොත් ඔබ වහන්සේගේ අතේ කියන එක. දෙවියන් වහන්සේ අද ඔබගෙන් අහනවා. ඔබ සිටින කාන්තාරේ ඔබ සිටින ස්ථානයේ කොහෙද ඔබ ඇටකටු දකින්නේ? මල මිනියකුත් නෙමෙයි. ඇටකටු වෙන්නේ කොහොමද දන්නවද? ඇටකටු වෙන්නේ කොහොමද දන්නවද? මල මිනියත් කුණු වුණාට පස්සේ අද ඔබගේ ජීවිතේ අද ඔබට අවට අද ඔබගේ ජීවිතේ පවුලේ වෙන්න පුළුවන් පුද්ගලික ආර්ථිකයේ වෙන්න පුළුවන් කොහෙද ඔබ කුණු වෙලා නැති වෙලා ගිය මලමිනියක ඇටකටු දකින්නේ? කොහෙද? කොහෙවත් නැත්තම් හොඳයි. එහෙනම් ඔබගේ අසල්වැසියට ඒ අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් කොහේ හරි ඔබගේ මගේ අපේ ජීවිතවල ඇටකටු තිබෙනවා. මල මිනියකට නෑ මැරිලා කුණු වෙලා නැති වෙලා ගිහිල්ලා. 11 වෙනි පදේ එසීකියල් දෙවියන් වහන්සේ කියනවා කවුද මේ අන්දමට සිටින්නේ කියලා. කාගේ ජීවිතේද කියලා. 11 වෙනි පදේ කියනවා ඊශ්‍රායල් ජාතිය ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ සෙනඟ. ඔබයි මමයි 11 වෙනි පදේ මේ 37 වෙනි පදේ එවිට උන්වහන්සේ මට කතා කොට මනුෂ්‍ය පුත්‍රයා මේ ඇට නම් මුළු ඊශ්‍රායල් වංශයයි. අපේ ඇට වියලි වෙලා අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපේ සහමුලින්ම ඔක්කොම නැති වෙලා තියෙනවා කියලා ඔහු සිතති. ඊශ්‍රායල් ජාතිය හිතනවා අපි අපේ ජීවිත මේ ඇටකටු වාගේ කියලා.
ඇටකටු වාගේ කියලා. අද ඔබගේ ජීවිතේ කොහෙද ඔබ හිතන්නේ මේ මලමිනිත් නෙමෙයි කුණු වෙච්ච මලමිනි වල ඇටකටු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඔබගේ පුද්ගලික ආර්ථිකයේද ඔබගේ අතීතයේද පෞල් ජීවිතයේද මන් දන්නේ මහගෙවල් පෞල් වල සම්බන්ධයෙන් මන් දන්නේ කොහෙද කියලා. ඔබගේ අනාගතයේද ආර්ථිකයේද මට දෙවියන් වහන්සේගේ පොරොන්දුව පේන්නේ නැහැ. මෙන්න මෙච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ ඔබෙන් අහනවා මේකට පණ එන්න පුළුවන්ද කියලා. මීට අවුරුදු කීපයකට පෙර දෙවියන් වහන්සේ මට කිව්වා. ඒකෙන් මගේ ඇදහිල්ලට අභියෝගයක් නෙමෙයි මට අභියෝග කෙරුවා. ඇදහිල්ල වර්ධනය කරන්න උන්වහන්සේ මට කිව්වා ඔයා ඇත්තටම මා කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබලා නැහැ. ඔයා සෑහීමට පත් වෙනවා තියෙන තත්වයක් එක්ක. හිතනවා බයිබලයේ කියනවානේ අපිට සෑහීමට පත් වෙන්න කියලා. සෑහීමට පත්වීමත් හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. සෑහීමට පත්වීම නරක දෙයක් නෙමෙයි. නමුත් උන්වහන්සේ මට කිව්වා මට කියන දේවල් නේ මම ඔයගොල්ලොත් එක්ක බෙදා දෙන්නේ වෙන පණිවිඩ නෑනේ. මට කිව්වා ඔයා ගමන වරද්ද ගන්න එපා යන ස්ථානයට. ගමන වරද්ද ගන්න එපා යන ස්ථානයට. ගමන වරද්ද ගත්තොත් යන ස්ථානයට ආබ්‍රහම්ට වැටහුණා එයාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවකට යන බව. පොරොන්දු දේශයකට යන බව. එයාගේ පුතා ඥාති පුතා ලොත් හිතුවා යන මග ගමන පොරොන්දුව වෙන්න ඇති කියලා. එච්චර නරකත් නෑ. එයා මග නතර වුණා. මග නතර වෙලා අන්තිමට විනාශ වුණා. මොකද එයා නතර වුණේ එයා දැක්ක හොඳ තැනක. එතන ඉඳලා ගියා සොදම් කියන පෞකාර නගරයකට. නමුත් දෙවියන් වහන්සේ කිව්වා අපි ඔබ පොරොන්දුව විශ්වාස නොකරන විට ඔබ මග නතර කරනවා. ගමන නතර කරනවා. පොරොන්දුව විශ්වාස නොකරනකොට. දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ඔබ ඇටකටු දකින්නකොට උන්වහන්සේ අහන ප්‍රශ්නේ තමයි මේකට ජීවනය නැවත ලැබෙන්න පුළුවන්ද? ජීවනය ලැබෙන්න පුළුවන්ද කියලා. ඔබගෙන් අහනවා. ඔබ ඇටකටු දකින්න ස්ථානයේ ජීවනය ලැබෙන්න පුළුවන්ද කියලා. ඔබ පොඩ්ඩක් මොහොතක් අරගෙන තත්පර 30ක් අරගෙන හිතලා බලන්න. කොහෙද ඔබගේ ජීවිතය ඔබ ඇටකටු දකින්නේ? උන්වහන්සේ අද ඔබගෙන් අහනවා. එතන ජීවනය ලැබෙන්න පුළුවන්ද කියලා. එසේකියල් උත්තර දෙනවා. එසේකියල් උත්තර දීලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ දන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ දන්නවා. නැත්තම් අඩු ගානේ එසේකියල් කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ක්‍රියාවෙන් මෙතන වෙනසක් ඇති වෙනවා. පිළිගන්නවා වෙනසක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ ඇදහිල්ල වෙනස ඇති කෙරුවා. එයා විශ්වාස කෙරුවේ නැත්තම් මේක සිදු වෙනවා කියලා ඒක සිදුවන්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල හැමදේම දේව රාජධානියේ හැම දොරක්ම ඇරෙන යතුරු වෙනවා ඇදහිල්ල. ධර්මිෂ්ඨාය ජීවත් වන්නේ ඇදහිල්ලෙන්. දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ලෙන්. ඒකයි කාන්තාරයට ගෙනියන්නේ උන්වහන්සේ අදහ ගන්න. එසේකියල් අදහගත්ත නිසා ඇදහිල්ල තිබුණ නිසා යේසුස් වහන්සේ අදහන එක විතරක් නෙමෙයි. ගමනට අදහන එක. අපි හිතනවා අපි යේසුස් වහන්සේ ගැලවුම් කරුව හැටියට පිළිගත්ත නිසා අපි අදහනවා කියලා. බයිබලයේ ඇදහිල්ල ගැන කියන්නේ ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ ජීවිතයට ඇදහිල්ල. ගැලවීමට ඇදහිල්ල වෙන දෙයක්. ඒක ඇදහිල්ල තමයි. නමුත් ඒක ආරම්භය.
ගලාති පොතේ කියනවා ඔබ ඇදහිල්ලෙන් ආරම්භ කරපු ගමන ඇදහිල්ලෙම ගමන් කරන්න කියලා. අපි හිතනවා අපි ඇදහිල්ල ආරම්භ කරුවා අපි දැන් ගැලවීමට ආවා මම යේසුස් වහන්සේ තුල ඉන්නවා. ඔව් ගමන් කරන්නේ. ගලාති පොතේ කියනවා ගලාතිවරුන්ට හොඳ ආරම්භයක් කරපු ජීවිතේ ඔබ ගමන් කරන්නේ දැන් මාංශේ. ඇදහිල්ල ගැන කතා කරනකොට ගැලවීමේ ඇදහිල්ල නෙමෙයි එදිනෙදා ජීවිතේ ඇදහිල්ල. එදිනෙදා ජීවිතේ ඇදහිල්ල අහනවා මල මිනි නෙමේ ඇට කටු දැකලා මෙතනට පණ එන්න පුළුවන්ද කියලා. මේ ඇට කටු වලට පණ එන්න පුළුවන්ද කියලා. පණ එන්න පුළුවන්ද කියලා. උයසී කියලා ඔව් ස්වාමිනී කියලා කිව්වහම පිළිගත්තාම මෙතන කියනවා දෙවියන් වහන්සේගේ 4 වෙනි පදේ කියනවා උන්වහන්සේගේ වචනය උන්වහන්සේ නැවත මට කතා කොට මම නිතරම කියන එකක් තමයි හැම සියල්ල ආරම්භ වන්නේ දෙවියන් වහන්සේගේ වචනයකින් කියලා උන්වහන්සේගේ වචනයකින් කියලා. ඉතින් කියනවා ඔබට උන්වහන්සේගේ වචනයක් අල්ල ගන්න. වචනයක් අල්ල ගන්නවා කියලා කියන්නේ නිකම් පදයක් අල්ල ගන්න එක විතරක් නෙමෙයි. අද උදේ වටහා ගන්න යේසුස් වහන්සේ ජීවමාන වචනය. එතකොට සියල්ල ආරම්භ වෙනවා නම් උන්වහන්සේගේ වචනයෙන් ජීවමාන වචනයෙන් පිළිගන්නවා. සියල්ල ආරම්භ වෙන්නේ යේසුස් වහන්සේගෙන් යන්න යේසුස් වහන්සේ වෙතට. යන්නේ උන්වහන්සේගේ වචනයට. වචනයෙන් උන්වහන්සේව හඳුනා ගන්නවා. දේව වචනේ විතරයි එකම පොත කිව්වහම ඒකට ගිහාම කතෘ එතනට එනවා ඍජුව. ඉතින් වචනය තුල යන්න කියවන වෙලාවේ තේරෙන්නේ නැහැ දේශුදාත්මයන් වහන්සේ පස්සේ මතකයටයි තේරුමටයි ගෙනේ. නමුත් වචනයට යන්න ඇදහිල්ල ලබා ගන්න උන්වහන්සේගේ වචනය එසේකියල්ට ආවා. ඔබට මඟ පෙන්වන්න යන්නේ උන්වහන්සේගේ වචනයෙන්. හැඟීම් වලින් නෙමෙයි. ඔබට උන්වහන්සේට මගපේ ශුද්ධාත්මයන් වහන්සේට මග පෙන්වන්න නම් ශුද්ධාත්මයන් වචනේ ලබා ගන්න ඕනේ. වචනේ මොනවද කිව්වේ? කිව්වා මේ ඇටකටු වලට අනාවැකියක් දෙන්න. මගේ වචනය ප්‍රකාශ කරන්න කියලා. 4 වෙනි පදේ උන්වහන්සේ නැවත මට කතා කොට නුඹ මේ ඇට කෙරෙහි අනාගත වාක්‍ය කියමින් ඒවාට මෙසේ කියන්න වියලියට ස්වාමීන් වහන්සේගේ වචනය අසන්න. වියලියට ජීවිතේ නැති දෙයට උන්වහන්සේගේ වචනයට සවන් දෙන්න කියලා. අද ඔබගේ ජීවිතේ ජීවනය නැත්තේ කොහෙද? එතනට උන්වහන්සේගේ පොරොන්දුව ප්‍රකාශ කරන්න. ජීවත් වන්න උන්වහන්සේගේ සත්‍ය මත මිස කරුණු මත නොවේ. කරුණු තියනවා, දත්තය තියනවා, උන්වහන්සේගේ සත්‍ය තියනවා. අපිව කැඳවා තිබෙන්නේ උන්වහන්සේගේ සත්‍ය අනුව ජීවත් වන්නයි. ඒ සත්‍ය ප්‍රකාශ කරන්න ඒ තත්ත්වය. ඇටකටු වලට උන්වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තාම සත්‍ය ප්‍රකාශ කරනවා කියන්නේ මොකද්ද? නිකන් වචන කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඒ තත්වය තුල මම ක්‍රියා කරනවා උන්වහන්සේගේ වචනය අනුව. මට ආර්ථික ප්‍රශ්න තියෙනවා. නමුත් මම 10න් කොටසෙන් කීකරු වෙනවා. ඇයි? වචනය කියන නිසා. මොනවද මම ඊතර කරන්නේ? මරුණ ස්නානේ මම වචනයට ඉඩ දෙනවා. මම වචනයේ සත්‍ය ජීවත් වෙනවා එතන. මගේ පවුල තුල ඥාති තුල සමග ලෝ ගැටලු ප්‍රශ්න තියෙනවා. ඒ ස්ථානයේ මම ප්‍රේමය දක්වනවා යේසුස් වහන්සේගේ චරිතය අනුව උන්වහන්සේට ඉඩ දෙනවා. ශුද්ධාත්මනි මේ මට මේ අනුව මට හැඟීම් තිබුණාට ඊට විරුද්ධව මම ඇත්තම ජීවත් වන්නේ ඔබ වහන්සේගේ සත්‍ය අනුවයි. ඔබ වහන්සේගේ සත්‍ය කියනවා මට වෛර කරන අයට ප්‍රේම කරන්න කියලා. ඒක සත්‍ය ප්‍රකාශයක් ඒ තත්වයේ තුල.
ජන නායකයින්ට දේශපාලන නායකයින්ට වැරදෙන්න පුළුවන් සමහර වෙලාවට ඕන කමින්. සොරකම් කරලා බොරු කරලා. නමුත් බයිබලයේ කියනවා මේ නායකත්වයේ තුල සිටින අයට සාප කරන්න එපා ආශිර්වාද කරන්න කියලා. මොකද අවශ්‍ය වෙනවා ඔබගේ ආශිර්වාදය ඔවුන්ට ජනතාවට යම් යහපතක් සිදුවන්න. ඒ තත්ත්වය තුල ඔබගේ කීකරුකමක් සත්‍ය ප්‍රකාශ කිරීම. මම දෙවියන් වහන්සේට මුල් තැන දෙනවා. දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කිරීම. ජීවිතේ දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරනවා කියන එක විතරක් නෙමෙයි ඇත්තටම මගේ ජීවිතයෙන් සිදුවෙන ප්‍රකාශය. මගේ ජීවිතයෙන් සිදුවෙන ප්‍රකාශය. ඒ මලමිනු ස්ථානවලට මම සත්‍ය ප්‍රකාශ කරන්න මම සත්‍ය ජීවත් වන්න උන්වහන්සේගේ සත්‍ය අනුව ඒ තත්ත්වය තුල අද තිබෙන යථාර්ථය නෙමෙයි මොනවද වෙන්නේ යේසුස් වහන්සේගේ වචනය අනාවැකී සත්‍ය ප්‍රකාශ කරුවාම 7 වෙනි පදේ කියනවා මොනවද 7 වෙනි පදේ කියන්නේ එවිට මම අනකල ලෙස මම අනාවාක්‍ය කියමි මම අනාවාක්‍ය කියද්දී ශබ්දයක් භූමිකම්පාවක්ද විය එක ඇටයස්සක් ස්වකීය ඇටවලට ලං විය මම බැලූ විට නහර ඒවා පිට තිබෙනවා දුටුමි මාංශය හටගැනී ඒ උඩ සමින් වැසුනේය නොමොත් ඒවා තුල ආත්මයක් නොවිය ලොකු හාස්කමක් සිදු වුණා මොනවද දන්න ලොකු හාස්කමක් සිදු වුණේ ඇට සැකිලි ඇට ටික ඔක්කොම එකට ආවා ප්‍රශ්නයක් තිබුණා මොනවද දන්නවද සිදු වුණේ ඇට කටු ටික මලමිනියක් වුණා මොකද 7 වෙනි පදේ කියනවා නුමුත් ඒවා තුල ආත්මයක් නොවිය දැන් ඇට කටු නේද මෙතන අන්න අපේ ડોක්ටර් ඉන්නවා බයෝ කරපු අය දැනගනි හද ඇට කටු මලමිනියක් වුණොත් ලොකු වෙනසක් නමුත් ඒත් ඇත්තටම පුදුමාකාර හාස්කමක් උයි ලොකු වෙනසක් වෙලා තියෙනවා මෙන්න මේ වියලි ඇටකටු ටිකකට ශරීරයක් ඇවිල්ලා සර්ව සම්පූර්ණ ශරීරයක් එකම දේ අඩුයි ජීවනය නැහැ ලොකු හාස්කමක් සිදු වෙලා තියෙනවා කී දෙනෙක් පිළිගන්නවද ඇටකටු නැත්නම් ඇට සැකිල්ලකට හරිද හැම මාස් මාංශ පේශී අවයවයන් වෙන මුකුත් හෘද වාස්තු වකුගඩු අක්මාවල් මුකුත් නැති මේකකට සම්පූර්ණ ශරීරයක් වාගේ වුණා එක ලොකු හාස්කමක් කියලා පිළිගන්නවද ලොකු හාස්කමක් නේ ලොකු හාස්කමක් සිදු වෙලා තියෙනවා නොමුත් මදිනේ ලොකු හාස්කමක් සිදු වෙලා තියෙනවා ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා නමුත් මදි වෙනසක් සිදු වෙලා තියෙනවා නමුත් මදි මෙන්න ඔබට පණිවිඩය දෙවියන් වහන්සේ කියනවා මම මාසයක් නැහැනේ මම ඔබට පණිවිඩයක් දීලා යන්නම් ඔබගේ ජීවිතේ වෙනසක් ඇති වෙලා තියෙනවා නමුත් ඒක මදි දෙවියන් වහන්සේ කියනවා ඔබගේ ජීවිතේ උන්වහන්සේ මහත් දේ කරලා තිබෙනවා නමුත් ඒක මදි ඔබ ගෙනිල්ලා තියනවා මේ ඇට සැකිලිස් වලින් ලොකු විපර්යාසයක් සිදු වෙලා තියෙනවා. නමුත් තාම මලමිනියක් වගේ අඩුවක් තිබෙනවා. තව සර්ව සම්පූර්ණ වන්න. සර්ව සම්පූර්ණ වන්න. ඔබ තුල, ඔබ හරහා, ඔබ වටා, ඔබ සමග එයන් ඔබගේ ජීවිතයේ මේ විවිධ ස්ථානවල මොනවද ඒ දේ සිදුවන්නට වෙන්නේ මොකද කියනවා එතන ජීවනය තිබුණේ නැහැ කියලා මෙන්න ඔබ කල යුතු දේ මොකද දෙවියන් වහන්සේ කියනවා 9 වෙනි පදේ ලොකු දෙයක් සිදු වෙලා තියෙනවා නමුත් මදි එවිට උන්වහන්සේ මට කතා කොට 37 වෙනි පදේ
9 වෙනි පදය. thank you. ලස්සනට ලොකුවට තියෙනවා highlight කරලා. උන්වහන්සේ මට කතා කොට නුඹ සුළඟට අනාවාක්‍ය කියන්න මනුෂ්‍ය පුත්‍රයා නුඹ අනාවාක්‍ය කියමින් සුළඟට කතා කරන්න කියලා. බයිබලයේ සුළඟ කියලා කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේට. පරිශුද්ධාත්මයන්න්. ශුද්ධාත්මයන්න් වහන්සේට. ගින්න සුළඟ. ශුද්ධාත්මයන්න් වහන්සේ කියනවා ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේට අනාවැකියක් දෙන්න කියලා. ජීවනය ගෙනෙන්න. ඔයව දැනගන්න පුළුවන් මොකද අපි එමු ඒ කියන එක ගැන. මොකද ඒතකොට කියනවා මොනවද සිදු වෙන්නේ? එතකොට එයා කියනවා කියපු විදියටම මම අනාවැකිය දෙනවා. එතකොට කියනවා මෙන්න 10 වෙනි පදය. මමද උන්වහන්සේට මට අනකල ලෙස අනාවාක්‍ය කීම ආත්මයද ඔවුන් තුලට පැමිණ ඔව් ජීවත් වී නැගිට ඊතා මහත් සේනාවක් සිටගත්තෝය. අර හැටකටු ටික හමුදාවක් බවට පරිවර්තනය වුණා. අර මලමිනියට පණ ආවා. ජීවනය ආවා. මහත් හාස්කමට අවශ්‍ය ජීවනය පැමුණා. ශුද්ධාත්මයන්න් වහන්සේ පැමුණා. මෙන්න මේකයි අවශ්‍ය දේ ඔබගේ ජීවිතයට මේ වෙනස ඇති වෙන්න. යේසුස් වහන්සේ සමාරියේ ස්ත්‍රියට කිව්වා. දෙවියන් වහන්සේ සොයනවා උන්වහන්සේට සත්‍යයෙන් සහ ආත්මයෙන් නමස්කාර කරන අය කියලා. සත්‍ය තමයි අර අනාවැකි දුන්නේ ඇට සැකිල්ලට. සත්‍ය තමයි ඔබගේ කීකරුකම. සත්‍ය තමයි ඔබ දෙවියන් වහන්සේට මුල් තැන දීම. සත්‍ය තමයි ඔබගේ හැඟීම් බරව ක්‍රියා නොකිරීම. හැඟීම් තියාගන්න පුළුවන් ඒවා තියෙන්න දෙන්න, පාලනය දෙන්න එපා. ඒක සත්‍ය. නමුත් ඒ සත්‍ය විතරක් මදි ජීවනය මදි මලමිනියක් වාගේ ඔබ ඉඳී. ඔය අපි වැඩි දෙනා කිතුණු ජීවිතේ ජීවත් වන්නේ ආත්මික මලමිනි වාගේ. දෙවියන් වහන්සේ කියනවා එතන්ට ඒ ස්ථානයට මගේ ආත්මයට ප්‍රකාශ කරන්න. මගේ ආත්මයට ශුද්ධාත්මයන්න් වහන්සේට ජීවනය ගෙනෙන්න. ජීවනය ගෙනෙන්න. මොනවද ශුද්ධාත්මයන්න් වහන්සේට අනාවැකිය කියන්න කියලා කියන්නේ? ඇත්තටම කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේට දෙවියන් වහන්සේගේ වචනය සත්‍ය ප්‍රකාශ කරන්න කියලා. ශුද්ධාත්මයන්න් වහන්සේට ආරාධනා කරන්න කියලා. ශුද්ධාත්මයන්න් වහන්සේ එන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේ එන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම මාතේ හරි සීරියස් බලාගෙන ඉනවා. මම පොඩ්ඩක් සහැල්ලුව ප්‍රශ්නයක් අහන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. සාමාන්‍යයෙන් කවුරු හරි ඔයගොල්ලන් කෝල් එකක් දෙන්නේ මොන අවස්ථාවේද? කෝල් එකක් ගන්න ඔබට. ඒගොල්ලන් අවශ්‍යතාවයක් තියෙන විතරනේ නේ. කෝල් කරන එක්කෙනාට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට එතකොට කෝල් එකක් දෙනවා නේ. ශුද්ධාත්මයන්න් වහන්සේ දෙන්නේ උන්වහන්සේට ඒ අවශ්‍යතාවයක් තියෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ ලෝකයේ තුල එකම එක දෙයයි කරමින් සිටින්නේ සභාව තුළ. සභාව තුළ මොනවද? පොදුවේ මනමාලිව සූදානම් කරනවා. මනමාලිව මොකටද සූදානම් කරන්නේ? මම මේ ඔක්කොම කැම්ප් එකේ කිව්වා. මේක කැම්ප් ෆලෝ අප් එකක්. ඕගොල්ලෝ කැම්ප් එකේ අවධානයෙන් දැන් නිදාගෙන හිටියා වගේ මට පේන්නේ. මොනවද මනමාලි සූදානම් කරන්නේ? මොනවද මනමාලි වැඩිම සූදානම් වෙන්න ඕනේ? මනමාලයට ප්‍රේම කරන්න. ඔබව කැඳවන්නේ ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ මොකටද? වැඩිම ක්‍රියා කරන්න යන්නේ මොකටද? වැඩිම ආලේපේ යේසුස් වහන්සේට ප්‍රේම කරන්නටයි.
යේසුස් වහන්සේට ප්‍රේම කරන්නටයි. මීට මාස කීපයකට පෙර මම කතා කෙරුවා යසායා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ අර ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය. ඔව් ශුද්ධාත්ම බලය තියෙනවා සේවයට. ශුද්ධාත්ම ආලේපය සම්බන්ධයට. මම ආරාධනා කෙරුවාම මම ගිහාම උන්වහන්සේට ප්‍රේම කරන්න. පුදුම ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපයක් ජීවනයක් එනවා. ඉහළම මට්ටමේ ශුද්ධාත්ම බලයට වඩාත් ඉහළින් ක්‍රියා කරනවා ශුද්ධාත්ම ආලේපය. ඒ ආලේපය එන්නේ සම්බන්ධය ප්‍රේම සම්බන්ධය හේතු කොටගෙනයි. ඒ නිසා ඔබට අවශ්‍යද ඔබගේ මල මිනිවලට ජීවනය ගෙන එන්න. ඔබ තීරණය කරන්න මම යේසුස් වහන්සේට ප්‍රේම කරන්නට පටන් ගන්නවා කියලා. ඔබ ඒ දෙයට කැප් වෙලා කිව්වොත් ස්වාමිනී මට ඔබ ඕනේ. අපි ගායනා කරනවානේ ඔබ ඕනේ. ඒක ගීතිකාවකට සීමා කරන්න එපා. ඇත්තටම මේ ගීතිකාවේ වචන හිතලා බලන්න මම ඒ ස්ථානයේද සිටින්නේ. මගේ ජීවිතය, මගේ ප්‍රාණය, මගේ හදවත ඒ ස්ථානයේද සිටින්නේ. මට කියන්න පුළුවන්ද මම ගායනා නම් කරනවා අන් කිසි දෙයකට වඩා. නමුත් එතනද සිටින්නේ. මම ඒ ස්ථානයට ආවහම උන්වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේ පැමිණ ඒ මල මිනිවලට ජීවනය දෙනවා. අද ඔබගේ ජීවිතේ පරිවර්තනය වෙලා තිබෙන්නේ මේ ඇටකටු ඉඳලා මලමිනි ස්ථානයකට. මලමිනිය නිසා ඔබ තවමත් කලකිරිලා ඉන්නේ නේ. මලමිනියකුත් තියෙන්නේ මල ගෙදරක මේ කවුරුත් මේ ඒක අවමංගල්‍යයක් නිසා මංගල්‍යයක් නෙමෙයිනේ. නමුත් තිබුණ තත්වයේ ඉඳලා ඇටකටු තියෙන්නේ වල දාලා. එතන ඉඳලා මෙතනට ඇවිල්ලා. හරිද? නමුත් දැන් යන්න ඕනි ජීවනයට. ජීවනයට යන්නේ උන්වහන්සේට ප්‍රේම කරලා. උන්වහන්සේට ප්‍රේම කරන තැනට ඔබ තීරණයක් ගන්න. ඔබ තීරණයක් ගන්න. ඒකයි අපි කියන්නේ උන්වහන්සේගේ මුහුණ සොයන්න. උන්වහන්සේගේ අලංකාරත්වය බලන්න. උන්වහන්සේගේ අලංකාරත්වය දකින්නේ ඔබ උන්වහන්සේගේ මුහුණ දිහා බලන විට. මනමාලි අනිත් අයගේ මුහුණවල දිහා බල බල ඉන්නකොට මනමාලයා එන්නේ නැහැ. උයි ඔබට උන්වහන්සේගේ අලංකාරත්වය පෙනෙන්නේ නැහැ වෙන දේවල් දිහා බලාගෙන සිටින විට. උයි අපි හිතනවා අපි මනමාලයාගේ වෙන දේවල් වලට කැමතියි. අපි කැමති දෙවියන් වහන්සේගේ බලයට, ධනයට, සැපයීමට, සුවයට. නමුත් උන්වහන්සේගේ චරිතය අපි උන්වහන්සේව ඒ අන්දමට ආරාධනා කෙරුවාම ඔබ උන්වහන්සේට ප්‍රේම කරන්න තීරණය ගන්න. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණ ඔබගේ මලමිනි ස්ථානවලට ජීවනය ලබා දෙයි. ජීවනය ලබා දෙයි. මොකද උන්වහන්සේ කියනවා යක්ෂයාට ඔබගේ ජීවිතේ අන් හැම දෙයකටම අත ගහන්න පුළුවන්. අන් හැම දෙයකටම අත ගහන්න පුළුවන්. එක දෙයකට අත ගහන්න බෑ. මොකද යක්ෂයාට අත ගහන්න බැරි. මොකද ඔබට උන්වහන්සේ සමග තිබෙන ප්‍රේම සම්බන්ධයට ඒකට ගහන්න බෑ. ඒකට ගහන්න බැරි නිසා උන්වහන්සේ කියනවා මේකයි මූලික. මොකද යේසුස් වහන්සේගෙන් ඇහුවාම ප්‍රධානම ආඥාව කුමක්ද? ඔබගේ දෙවි සමිදානන් වහන්සේට ඔබගේ මුළු හදවතෙන් ශක්තියෙන් බුද්ධියෙන් ප්‍රේම කරන්න. මේ දෙයට ඔබ කැප වෙන්න මේ දේ කරන්නට ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙනවා. ඒ පැමිණීමත් එක්ක මලමිනි නැගිටිනවා. අද ඔබගේ ජීවිතේ කොහෙද මලමිනි තිබෙන්නේ? කොහෙද මලමිනි තිබෙන්නේ? ඔබගේ පුද්ගලික ආර්ථිකයේද? ඔබගේ අතීතයේද?
ඔබගේ පවුලේද ඔබගේ විවාහයේද ඔබගේ දරුසන් සමගද දෙමව්පියන් එක්කද ඥාතීන් එක්කද ගමේද මන් දන්නේ නැහැ. වැඩපොලේද කොහෙද මලමිනි තිබෙන්නේ? ජීවනය ලැබෙනවා. ජීවනය ලැබෙනවා. ඔබ උන්වහන්සේට ආරාධනා කරන්න. ඔබ කැප වෙන්න. මේක නිකන් දේශනාවක් නෙමෙයි. මේක ඔබට මඟ පෙන්වීමක්. ඔබට දෙවියන් වහන්සේගෙන් යතුරක් වෙනසක් ඇති කරන්න. ඔබ එය ලබා ගන්න මේ උදෑසන. ලබා ගන්න මේ උදෑසන කියන්න ස්වාමිනී ඒක ලැබෙන්නේ උන්වහන්සේට ප්‍රේම කරමින්. ඒක නිසා උන්වහන්සේට ප්‍රේම කරන පුද්ගලයෙක් බවට. ඒකට යක්ෂයාට අත තියන්නම බෑ. ලංවන්නවත් බෑ. ඒකයි උන්වහන්සේ මට කිව්වේ. මම ඔබට මාව සර්ව සම්පූර්ණව දී තිබෙනවා. වෙන කිසි දෙයක් අහිමි වුණත් මම අහිමි වන්නේ නැහැ. මම ඔබට සෑහේ. මා ඔබට සෑහේ. උයි ඒකට ලංවන්න මම කැප වුණාම ඒක කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මාව සූදානම් කරන්නේ සුදුස්සන් කරන්නේ උන්වහන්සේව පෙන්වන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ උන්වහන්සේගේ පැමිණීම මම ඇත්තටම ඒක උන්වහන්සේට කරන ආරාධනාවක්. ශුද්ධාත්මයන් වහන්සේට කරන ආරාධනාවක්. මගේ ජීවිතේ මගේ තීරණය උන්වහන්සේට අධිකව ප්‍රේම කරන්න තීරණය කෙරුවාම ඒක ප්‍රායෝගික කරන්න. සභා ජීවිතේ යාඥා ජීවිතේ බයිබලය අධ්‍යයනය කිරීමේ උදෑසන යාඥාවේ මම මේක කරනවා ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රේම කරන නිසා. මම මේ අධික ප්‍රේමයට ඇතුළත් වෙනවා කියලා. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙනවා. ඒ පැමිණීමත් එක්ක මලමිනි නැගිටිනවා. මලදේ සභාව බොහෝ දෙනා සිටින්නේ අද ඔබගේ ජීවිතේ අටකටු නෑ. දෙවියන් වහන්සේ වන මලමිනි වලට ගෙනල්ලා තියෙනවා. නමුත් මලමිනි වලට ජීවනය අවශ්‍යයි. මොනවද නැති වෙලා තිබුණේ? ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම, ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය. ඒ නිසා උන්වහන්සේගේ මුහුණ දෙස බලමින් උන්වහන්සේ අලංකාරයි මට ප්‍රේම කරනවා කියලා ඔබ කැප වෙමින් ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමින් ඔබ යටහත් වන්න මේ උදෑසන උන්වහන්සේගේ ඒ කැඳවීමට. මලමිනි නැගිටවන්න නෙමෙයි උන්වහන්සේට ප්‍රේම කරන්නේ. ඒ ප්‍රේමයත් එක්ක මලමිනි ජීවනයට පත් වෙනවා. අපි මේ ගීතිකාව ගායනා කරන්න යනවාද ඔබගේ ශුද්ධත්වයේ දෙස බලනා විට කියලා. ඔබ ඇත්තටම උන්වහන්සේගේ ශුද්ධත්වයේ දෙස බලන්න. කියන්න ස්වාමිනී මට ඔබ විතරයි ඕනේ. අන් බබලෙන සියල්ල රත්තරන් ඔය ඔබ වහන්සේ පමණයි කියලා. එනිසා ඔබගේ යාඥාව කරන්න. ඔබ නැගිටින්න මේ යාඥාව ගායනා කරන්න. උන්වහන්සේට කියන්න ස්වාමිනී මට ඕනේ ඔබ තීරණය ගන්න. ස්වාමිනී මම ඔබට ප්‍රේම කරන්න යනවා. දෙස බලනා විට ලංකාරත්වයට ලංවන විට දොරද බස්සිකදිරිය අවතේ නැතිදේ එයාලෝකේ සෙවනැලේ ඔබගේ හදලවන ප්‍රීතිද සෙව්විට දිරදබස්සිකදොරදර කැමැත්ත ඔබගේ ප්‍රේමෙට ලංවු විට අවතේ නැතිදේ එයාලෝකේ සෙවනැලේ දොරදබස්සිර දිරදිර දොරදර ලබදී කදොරදර ලබ ඔබ නමදෙමි ඔබ නමදෙමි ස්වාමී මා ජීවත් වන්නේ ඔබ නම දෙන්නයි
ඔබ නම දෙමි ඔබ නම දෙමි ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ගේ ජීවිතවල ස්වාමිනී ඒ මලමිනි ස්ථාන තිබෙනවාද ස්වාමිනී කොහෙද තිබෙන්නේ ඔබ වහන්සේගේ ජීවනය ස්වාමිනී ඒට ලබා දෙනු මැනව ස්වාමිනී මෙතෙක්කල් වෙනකන් කරලා තිබෙන වෙනස ගැන ස්තුතියි දී තිබෙන දේ ගැන ස්තුති කරලා තිබෙන මහත් හාස්කම් ගැන ස්තුති නමුත් ස්වාමිනී ඒ සර්ව සම්පූර්ණ ජීවනය ස්වාමී යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් දීරදබා සිකන්දෝරියා දබදා රීකදොර දරලබා සිරදිර දිර දිර දොර දර දරලබා සිරියන් දීරියන් දොර දරලබා දරකන්දෝ කන්දීරියන් දීරියා දර දරලබා සිරියා දීරියා දර දරලබා දරකදොර දරලබා දරීරියන් දොර දරලබා සිරදිර දිර 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 දොර දර දරලබා දරීකන් දීරියන් දීරියා දර දරලබා සිරියා දිර 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 දොර දර දරලබා දීරන් දර දරලබා සරන් දීරියා දර දරලබා සිකදිර ස්වාමිනී ඔබ වහන්සේට මේ උදෑසන කරන කැපවීමම ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රේමය තුලින් ශුද්ධාත්ම ආලේපයෙන් ස්වාමිනී කරණේ කැපවීම වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී වචනේ පොරොන්දු අනුකූලව ස්වාමිනී හැම ජීවිතයක් තුලම ස්වාමිනී මලදේට ස්වාමිනී පණ එන්නට යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් ඔබ ඇදහිල්ලෙන් ලබා ගන්න ඇතරම කැපවීමෙන් යටහත්කමෙන් ඔබ ඒ ජීවනය ලබා ගන්න යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් මම නිසා නොවේ ඔබ කියන්න ස්වාමිනී මම ඔබට ප්‍රේමයි ස්වාමි ශුද්ධාත්මනී පැමිණෙන්න ශුද්ධාත්මනී මට ඒ ප්‍රේමයෙන් වගුරවන්න මගේ හදවත දොර දර ලබා සිරියා දිර දොර දර දර ලබා දාරීකියා දොර දර ලබා සිරදිර දිර දොර දර දර ලබා දීරා දොර දර ලබා සීකියන් දීරියන් දොර දර ලබා දාරීරියා දොර දර ලබා සිරියන් දීරියා දර දර ලබා ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවනය යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් යේසුස්ගේ නාමයෙන් දීරියා දර දර ලබා සිකන්දෝරියන් දීරියන් දර දර ලබා Dira dora dara laba darika dora dara laba sirandiria dara dara laba studi swamini hallelujah 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 nandri andavare hallelujah hallelujah prasansa karno swamini hallelujah 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 අපි අර ගීතිකාව ගායනා කරමු මේ මාගේ හදවත පුරවන්න ප්‍රේමයෙන් කියලා
ඔබගේ හදවත උන්වහන්සේට ප්‍රේමයෙන් පුරවන්න. උන්වහන්සේ වෙත ඔබගේ ප්‍රේමය ඔබ උන්වහන්සේට මහිමය ගෙනෙන්නට ඔබගේ හදවත උන්වහන්සේට ප්‍රේමය ඔබේ තීරණය ගන්න කියන්න අනේ ශුද්ධාත්මනි මේ දේ මා තුළ කරන්න මලමිනි නැගිට්ටන්න එක ඔබගේ ජීවිතයේ මලස්ථාන ජීවනය පැමිණීම අත්දකින්න හාලෙලූයා මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයෙන් පුරවන වේ මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයෙන් පුරවන වේ ආද ඔබේ අභියසට එන්නේ මා දුටිනා මේ ඇවිදින් දෙවිදේ ඔබේ රුව දැක ගන්තා මේ මාගේ හදවත පියාණනි Spirit of the living God ප්‍රේමයෙන් පුරවන වේ දිමි මුලින් රැටි සවි බල දෙවිදුමගේ නාමදිමි මුලින් වැටි සවිබල දෙවිදුමගේ හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයෙන් පුරවන්නද අපි ශුද්ධව මේසෙ සඳහා සූදානම් වෙමු. අපි අපගේ හදවත් සූදානම් කරමු. අපි උන්වහන්සේට කියමු අපි සෝදාන කියලා උන්වහන්සේගේ ලේවනින් අපි පිරිසුදු කරන්න කියමු. ශුද්ධව මේසෙට සහභාගී විය හැකි සුදුසු පුද්ගලයෙක් හැටියට අපි උන්වහන්සේ වෙනස් කරන්න කියලා අපි උන්වහන්සේගෙන් හල්ලුයා ස්වාමී. Swami Bansima Sodana Swami Bansima Pavitra Krana Swami Bansima Sud Subud Gerekiri Raskarana Swami Hallelujah Hallelujah අලංකාරයි මා ජේසුනේ අලංකාරයි අලංකාරයි
හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයි පුරවන්නද මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයෙන් පුරවන්නද ලාමදිවි මුලින් වැටි සවිබන් දෙවිදුමගේ නාමදිවි මුලින් වැටි සවිබන් දෙවිදුමගේ මේ මාගේ හදවත පියාණනි ඔබටම දෙන්නේ මා ප්‍රේමයි පුරවන්නද මම බයිබලෙන් පදයක් කියවන්න. 1 කොරින්තිය 11 වෙනි පරිච්ඡේදය 23 වෙනි පදයේ ඉඳලා මක්නිසාද මම නුඹලාට බාර දුන්නේ ස්වාමීන් වහන්සේගෙන් එනම් ස්වාමී යේසුස් වහන්සේ පවදින ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නව මාගේ ශරීරය මා සීකිරීම පිණිස මේක කරන්නේ කීසේක එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් දීමේ කුසලාන මාගේ ලේන් පීඨුව නොලුත් ගියසුමේ යම් පමණ වර නුඹලා මේන් බොන්නෝද එපමණ වර මා සීකිරීම පිණිස මේක කරන්නේ කීසේක මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නෝද කුසලානෙන් බොන්නෝද එපමණ වරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරනෝය ඒ නුසුදුසු මේ රොටි කන්නව නොහොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නව කවනොත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයක් වන්නේ අපි මේ මොහොතේ ආඥා කරමු ස්වාමීන් වහන්සේ මේ ශෝධෝ මෙසේ බාර කරනවා ස්වාමීන් සහභාගීව සියලු දෙනා බාර කරනවා ස්වාමීන් අපි ස්වාමීන් සුදුසු ලෙස ස්වාමීන් වහන්සේගේ මේ සහභාගී නොවි ස්වාමීන් වර්ධකාරයක් නොවි ස්වාමීන් අපි පවිත්‍රව අරියාකාරෝ ස්වාමීන් සුදුසු ලෙස මේ සහභාගී වුණත් ඒ වගේම ස්වාමීන් වහන්සේගේ මරණයත් ස්වාමීන් වහන්සේගේ නැවත පැමිණීමත් සීකිරීම පිණිස මේ කරට වහන්සේ අපට උපකාර කරන ස්වාමීන් යේසුස් වහන්සේගේ නම අපි සහභාගී වෙමු ස්වාමීන් අපේ වහන්සේ ස්තුතිවන්ත වෙන දවස ගැන විශේෂයෙන් ඔබ වහන්සේ අපව රැස් කරව හැම කෙනෙක් ගැනම අපේ වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් මේ සතියේ වුන් කරන්නා වූ ස්වාමීන් හැම කාර්යයක් තුළම සමග සිටින්න කියලා අපේ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීන් යම් කිසි කෙනෙක් යම් රෝගයකින් අවශ්‍යතාවයකින් ඉන්නවද ඔබ වහන්සේ ඒ දේවල් උන්ට සපයන්න කියලා අපේ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීන් මේ සතිය මුළුල්ලේම වුන් සමග සිටින්න කියලා අපේ වහන්සේගෙන් ඉල්ලනවා දෙවියන් වහන්සේ අපි අසිවා වචන අනුව දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේ කෙරෙන් බලාපොරොත්තු ස්වාමීන් අපි ජීවත් වෙන්න ස්වාමීනි මන්ද ඔබ වහන්සේ අපව නැවත නැගිටවන්නා වූ දෙවියන් වහන්සේ අපි කුමන තත්වයේ සිටියත් ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් අපව නැවත ස්වාමීනි නැගිටවන්න ස්වාමීනි ඒ දේ මේ මුළු සතිය පුරාම අපේ ජීවිත තුළ පවතින්නට ඔබ වහන්සේගේ කරුණාව ඔබ හැම කෙනෙක් මත තබන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.